මම වෛද්‍ය දිලුක්ෂ පෙළපිටිය මම වකුගඩු රෝග විශේෂඥවරියක්. දැන් අපිට සාමාන්‍යයෙන් සමහරලාට වයසේ යෑමත් එක්ක හෝ මොකක් හරි හින්දා අපේ ඇඟේ රිදුම් කැකුම් කැක්කුම් ඇති වෙනවා නම් අපි ඉතින් ඒකට සමහර වෙලාවට ළඟම තියෙන බාහිර රෝග අංශයට ගිහින් හෝ මොනවා හරි අපේ සාමාන්‍ය උදවිය පුරුදු වෙලා තියෙනවා මොනවා හරි වේදනානාශකයක් ඉල්ල ගන්න. එහෙම නැත්නම් මට මේ කැක්කුම තියෙනවා මේකට බෙහෙතක් කරන්න කියලා. එතකොට මේ විදිහට දිගින් දිගට වේදනානාශක භාවිතය කිරීම විශේෂයෙන් දිගින් දිගටම යනවා නම් ඒව හන්දා වකුගඩුව අකර්මණ්‍ය වීමට පත්වෙන උදවිය ඉන්නවා. එතකොට අනවශ්‍ය විදිහට වේදනානාශක දිගින් දිගට භාවිතය කියන එක වකුගඩුව අකර්මණ්‍යතාවයට ඇතිවිය හැකි හේතුවක් නිසා සලකන්න ඕනේ. එතකොට එතනදී සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ වකුගඩුව ගැන සැලකිලිමත් මේ විදිහට දිගින් දිගට වේදනානාශක ගනිද්දි කියන එක. ඒක වැදගත් දෙයක්. අපි තවත් කාරණයක් කතා කරොත් වකුගඩු ගැන ජනමතයක් තියෙනවා මෙත්ෆෝමින් කියන දියවැඩියාවට ගන්න දියවැඩියා ප්‍රතිකාරයක් තියෙනවා. ඒ නිසා වකුගඩුව අපේ දිය වෙන්න පුළුවන්, දුර්වල වෙන්න පුළුවන්. අපිට ඇවිල්ලා කියනවා වකුගඩු රෝග දොස්තර ගාවට අනේ ડોක්ටර් අර කලින් ડોක්ටර් මගේ මෙත්ෆෝමින් දුන්න නිසා මගේ වකුගඩුව දැන් නරක් වෙලා කියලා. ඒක එහෙම නෙමෙයි. ඒ ජනමතයක් තියෙන්නේ මෙත්ෆෝමින් කියන ප්‍රතිකාරයේ තියෙන ප්‍රශ්නය තමයි වකුගඩුව කොහොමත් අකර්මණ්‍ය නම් එයාගේ අපි ඒක බලනවා ක්‍රියැටිනින් කියන අගයත් එක්කම අපි ලැබ් එකෙන් බලන තව පරීක්ෂණයක් තියෙනවා GFR කියලා. ඒ GFR එක 30ට වඩා අඩු කෙනෙක් නම් අපි මෙට්ෆෝමින් දෙන්නේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් ඕනම දෙයක් පිටින් ගන්නකොට ප්‍රතිකාරයක් වෙන්න පුළුවන්, කෑමක් වෙන්න පුළුවන්. ඒවා අපේ ඇඟට ගත්තාම අපි ඇඟෙන් පිට කරන විදිහක් තියෙනවා. එකක් තමයි මුත්‍රා වකුගඩුව හරහා, අනිත් එක අක්මාව හරහා වැසිකිලි යනකොට. ওই දෙකට තමයි පිට කරන්නේ. ඒතකොට මුත්‍රා හරහා පිට වෙන බෙහෙතක් හෝ කෑම වර්ගයක් හෝ මොකක් හරි දෙයක් තියෙනවා නම් එයාගේ වකුගඩුව අඩුවෙන් වැඩ කරන කෙනෙක් නම් ඒ පිටවීම වෙනදා වගේ වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට අපි ඒ දෙන එකේ ප්‍රමාණ හොඳට සලකලා බලන්න ඕනේ මෙයාට මේක ඔරොත්තුද කියලා. එතකොට GFR එක 30ට වඩා අඩු නම් මෙට්ෆෝමින් ඔරොත්තු නැහැ බොහෝ විට. හැබැයි GFR එක 30ට වඩා වැඩි අයගේ විශේෂයෙන් 45ටත් වඩා වැඩි නම් අපි මෙට්ෆෝමින් ඕන තරම් දෙනවා. ඒකෙන් වෙන වාසි වැඩි අවාසි වලට වඩා. මොකද වාසි විදිහට අර ඒක පිළිකාවලටත් එරෙහිව පොඩ්ඩක් වැඩ කරන බෙහෙතක් වෙනවා. එතකොට තව වකුගඩුවේ තියෙන අර අපි කියනවා තන්තුමය ස්වභාවයකට හරවන ෆයිබ්‍රෝසිස් වගේ ගතිය අඩු කරන තව ලක්ෂණ තියෙනවා මෙට්ෆෝමින් වල. ඒතර ඒ හොඳ ටික ගන්න බැරුව යනවා අපි මෙට්ෆෝමින් නරකයි කියලා සමාජ මතයක් ජනගත කරොත්.